අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලාත් ආරාධනා කරන ගමන් අපි දැන් යමු බලාපොළ විස්තර කතනයට. 2026 අප්‍රේල් මාසය මේස ලග්නින්බි ඔබට ඉතා ක්‍රියාශීලී මෙන්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇත. රවි ග්‍රහයා ඔබේ ලග්නය හරහා ගමන් කරන මෙම මාසය තුල ඔබේ පෞරුෂය සහ උද්‍යෝගයේ ඉහළ මට්ටමක පවතී. අප්‍රේල් මාසය සඳහා ඔබේ බලාපොළ කතනය මෙන්න. රැකියාව සහ ව්‍යාපාරය. රැකියා ස්ථානයේ ඔබේ කැපවීම සහ දක්ෂතාවය අගය කිරීමට ලක්වන කාලයකි. නව වක්කීම් හෝ උසස් වීම පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකිය. ස්වයං රැකියා සහ අලුත් ව්‍යාපාරවල නියුතු අයට අලුත් ආයෝජකයන්ට මඟ පෑදෙන නමුත් ඕනෑම ලියකියවිල්ලකට අත්සන් තැබීමට පෙර ඔබ දෙබරක් සිතා බැලිය යුතුය. මූල්‍ය තත්ත්වය. මාසයේ මුල් සති දෙක තුළ අනපේක්ෂිත වියදම් මතුවිය හැකි උවත් මාසයේ මැදින් පසු ආර්ථික තත්ත්වය ස්ථාවර වේ. පැරණි ණය මුදලක් පියවීමට හෝ අතපසු මුදලක් ලැබීමට ඉඩ ඇත. කෙටි කාලීන ලාභවලට වඩා දිගු කාලීන ඉතිරි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පවුල සහ ප්‍රේමය. පවුලේ අය සමග පැවති සුළු මතභේද දුරු වී සාමය උදාවන කාලයකි. අවිවාහක අයට නව සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ පවතී. සහකරු හෝ සහකාරිය සමග අදහස් සුමාරු කර ගැනීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම යුග දිවියේ සතුටට හේතු වේ. සෞඛ්‍ය. අධික වැඩ කටයුතු නිසා ඇතිවන මානසික ආතතිය සහ හිස රදය වැනි තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම ආහාර පාලනය සහ ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම මේ මාසයේ ඉතා වැදගත් වේ. උෂ්ණාධික රෝගාබාධ වලින් ප්‍රවේශම් වන්න. වාසනාවන්ත වර්ණය රතු වර්ණය වන අතර වාසනාවන්ත අංකය අංක 9 වේ. වාසනාවන්ත දිනය අඟහරුවාදා වන අතර මෙම පලාපල කතනය පොදු ග්‍රහචාරය මත පිහිටා ඉදිරිපත් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. 2026 අප්‍රේල් මාසය වෘෂභ ලග්නයෙහි ඔබට මිශ්‍ර ඵලදායක කාල පරිච්ඡේදයක් වනු ඇත.